අයිබෝවන් හිතවත් මිත්‍රවරුණි අද 2026 මැයි මස 18 දැක්කද අර විමල් වීරවංශ කියන පුජ්‍යලයා රණවීර සැමරීමට ගිහිල්ලා ඇති කරගත්ත ගාල ගෝට්ටිය එයාගේ හෙංචයිලා එක්ක ගිහිල්ලා පොලිසියත් එක්ක මාර ජෝගයක් නැටුවේ මේ කාපෝ බලයටෙන් හදන්න මේ විදිට නම් ඒක නම් ඉති හීනයක්ම විතරයි. අපේ රටේ පැවතිච්ච වර්ගවාදී අරගලය ගොඩම්ම පරණයි. ඒ වගේම කාලයක් තිස්සේ මේ ජාතිබේද පතුරුවන්නන්ගේ අදම ගති නිසාම ජාතින්දක වෛරී ස්වභාවයක් ඇති කර ගත්තා. ඒ මගින් වලක්කන්න බැරි විදියේ ජාතිවාදී කෝලාහල කරා අපේ රට තල්ලු කරනු ලැබුවා. ජාතිවාදය යම් යම් නායකයන් විසින් උත්තරේ වගේම දකුණෙත් පතුරවනු ලැබුවත් මේක ඉතාම දරුණු තත්ත්වයට පත් වුණේ මුලින්ම 1956 දී බලයට එන්න බණ්ඩාරනායක මහත්තයා කරපු සිංහල ජාතිවාදී ව්‍යාපාරය මගින් විශේෂයෙන්ම සිංහල පමණයි කියන සංකල්පය ජාතිභේදය ඇතිකොට සිංහල ඡන්ද ලබා ගැනීමට විතරක්ම ඉලක්ක කරගත් අන්තිම අදම පහත් ව්‍යාපාරයක්. සමහර දුස්සීල හාමුදුරුවරුත් මේකට පෝර දැම්ම කියලා කියන්න පුළුවන්. මේකෙන් පස්සේ ක්‍රමක්‍රමයෙන් උතුරේ ජනතාව යුද්ධයක් කරා තල්ලුවීම අනිවාර්ය දෙයක් වුණා. ඒක මුලින්ම පොඩියට පටන් ගත්තා. පස්සේ 1983 දී ඇතිවෙච්ච වර්ගවාදී කෝලාහල එක්කම එකවරම විශාල ත්‍රස්තවාදී අරගලයක් බවට වගේම අභ්‍යන්තර යුද්ධයක් බවට පත් වුණා. කාලය තිස්සේ තිබිච්ච මේ යුද්ධය 2009 වසරේදී නිමා වුණේ ජාතීන් දෙකේම විශාල ජීවිත ගණනක් අහිමි වෙලා රටේ රණවිරුවන් ගොඩක් මිය ගියා. ඒ වගේම ඊට වඩා වැඩි පිරිසක් අබාධිතයන් බවට පත් වුණා. මේ යුද්ධය නවතින කාලේ රට පාලනය කරනු ලැබුවේ රාජපක්ෂ කල්ලිය විසින්. ඔවුන් යුද්ධය නිමාවත් සමගම යුද්ධය මෙහෙයවපු හමුදාපතිවරයා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේක මහත්මයා හිරගත කළා. යුද්ධයේ ගෞරවය තනිකරම ඔහුගෙන් අහිමි කළා. ඒක මේ බලයෙන් රාජපක්ෂවරුන්ට හිමි කරගත්තා. ඒකෙන් පස්සේ හැම අවුරුද්දෙම මේ මාසයේ පවත්වනවා මේ රණවිරු දිනය. ඒක මේ යුද්ධයේදී මියගිය අභීත රණවිරුවන්ට ඒ වගේම එවැනියෙන් කටයුතු කරම හැමෝටම සැමරීම සඳහා කළ යුතු දෙයක්. නමුත් මේගොල්ලෝ මේ රාජපක්ෂ කල්ලිය සහ ඔහුගේ හෙංචයියල කරේ ආපහු ජාතිය ભેද බින්න කිරීම මිසක් මේ ජාතින් අතර සමගිය ඇති කරන්න නෙවෙයි. අපේ අනිකුත් ඔවුන් එක්ක හිටපු අනිකුත් සම්ප්‍රදායික දේශපාලන නායකනුත් කරේ ඒ වැඩේ. අර අපි මුලින් සඳහන් කරපු මේ විමල් වීරවංශ කියන පුජ්‍යලයා මේ ජාති ભેදය තුලින් දේශපාලනය කරන අන්තිම තිරිසන් පුජ්‍යලයෙක්. මීට අවුරුදු 14 කලින් මැයි මාසේ 16 වෙනිදා වෙනකොට අපේ රටේ ත්‍රිවිධ හමුදාව පොලිසිය සියලුම දෙනා කැප වෙලා සිවිල් ආරක්ෂක බලකාය මේ රටේ පොදු ජනතාව මහා සංඝරත්නය ඒ වගේම විධායක ජනාධිපති හැටියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ අභිමානවත් ජයග්‍රහණය ගෙන එන්න 22000කට අධික රණවිරුව ප්‍රමාණයක් ත්‍රිවිධ හමුදාවේ පොලිසිය ජීවිත බිඳුවා. ඒ විතරක් නෙවෙයි
60,000කට වැඩිය පිරිසක් ආබාධිතයෝ වුණා, තුවාල ලැබුවා. ඒ මිනිස්සුන්ට ගෞරව කරන එක, ප්‍රණාමය පුද කරන එක මේ පොළොවේ උපදිච්ච මේ රටේ ඥානවල උරුමය සහිත හැම සුජාත දරුවෙකුටම අයිති පූජනීය වගකීමක්. අද වෙන රටවල් තමන්ගේ රට රකින්න යුද්ධ කරන දිවි පුදුපු මිනිස්සුන්ව අවුරුදු 70 80 ගිහිල්ලා 100 ගණන් ගිහිල්ලා සමරනවා. මේ කාලකන්ණි ආණ්ඩුවේ ජනාධිපතියා රණවිරුවට රණවිරුව කියලා කියන්න කට ඇරෙන්නේ නැති දේශපාලන අද අපට අයිතිය දෙන්නේ නැහැ. ගිය අවුරුද්දේ අපි මෙතන ඇවිල්ලා මල් ටික තියලා විනාඩි 5කින් ඒ ආචාර්ය පුද කරලා මෙතනින් ගියා. අපේ ගෞරවය රටට ප්‍රකාශයටපත් කරන්න අපට ඕන. අද ඒකත් නතර කරා. මේ පොලිසිය මහත්තුරුන්ට නියෝග කරලා යන්න දෙන්න එපා ඇතුළට කියලා. ලැජ්ජයි. මේ රටේ ත්‍රිවිධ හමුදාවේ ඡන්ද වලින් බලයට ආපු ජනාධිපති රණවිරුවට රණවිරුව කියන්න කොන්ද පරණති ජනාධිපති අර උතුරේ සමූල ඝාතනය, ජන සමූල ඝාතනය කියලා ඒ මැරිච්ච මිනිස්සුන්ව ත්‍රස්තවාදීව සමරනවා. නීති කඩලා, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කඩලා ඒවට පොලිසිය නිහඬයි ඉඩ දීලා බලාගෙන ඉන්නවා. මෙතන අපට අපේ රණවිරුව වෙනුවෙන් මල් ටික තියලා හිස නමල යන්න තියෙන අයිතිය අද උදුර ගන්නවා. වග කියන්න ලෑස්ති වෙන්න ජනාධිපති අනුර කුමාර. දැන් බලන්න මේ පුජ්‍යලේ කතාව කොයිතරම් පහත් ගති පෙන්වන, රාජ්‍යයට බැනවදින, වෛරී සහගත ප්‍රකාශ කරන, ඒ වගේම උතුරේ අනිකුත් ජාතීන්ට බැනවදින අමු තිරිසනෙක් මේ යකා. ඇත්තටම මේ පුජ්‍යලයා අයථාන්දුවෙන් විශාල දේපල රැස් කරපු, තමන්ගේ දරුවන්ට විදේශ අධ්‍යාපනය ලබා දීමට වියදම් කරපු, ඒ කියන්නේ තමන්ගේ ආදායමෙන් කරන්න බැරි වියදම් දරපු, දැනට ඒ වෙනුවෙන් අපමත ඉන්න කෙනෙක්. හොර පාස්පෝර්ට්, උපැන්න සාතිකවල උපන්දිනය වෙනස් කිරීම වගේ වැරදි සඳහා රිමාන්ඩ් බන්ධනාගාර ගතව හිටපු කළු අතීතයක් තියෙන තක්කඩියෙක් තමයි මේ. මේ ආකාරයට ආපොසරයක් නම් මේ රට යළිත් ජාතිවාදී තත්ත්වයකට ගමන් නොකිරීමට, ගමන් කරන්න ඉඩ නොදීමට අපි සියලු දෙනාම වගකීමෙන් යුතුව වැඩ කර යුතුයි. එහෙනම් ප්‍රිය හිතවතුනි, සමුගන්නයි සූදානම. නැවතත් මේ වගේ වැඩසටහනකින් ආයෙත් හමුවනතුරු ආයිබෝන්.